ඉතින් අද වීඩියෝ වැදගත් වෙන්නේ ගොඩක්ම content creators ලට. ඉතින් ඔයත් YouTube platform එකේ හරි මොන platform එකේ හරි content create කරනවා නම් අනිවාර්යෙන් මේ ටික ඔයාලට වැදගත් වෙනවා. ඉතින් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නය නේද මේ content create කරනකොට tax හොයාගන්න එක. ඉතින් ඒ කියන්නේ හොඳ performance තියෙන, ඒ කියන්නේ powerful tax හොයාගන්න එක තමයි ඔයාලට මේකට තියෙන ගොඩක්ම ප්‍රශ්නේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා ගොඩක්ම පහසුවෙන්ම ඉතින් ඔයගලන්ගේ පොඩි keyword එකක් දීලා ඔයගලන්ට පහසුවෙන්ම ටැක්ස් ජෙනරේට් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන ඉතින් වීඩියෝ එක අවසන් කර රැඳී සිටින්න. ඉතින් මේකෙන් පුළුවන් ඔයගලන්ගේ වීඩියෝ එක සාමාන්‍ය ගානක් සාමාන්‍ය මට්ටමක් grow කරගන්න. හරි අපි එහෙනම් වීඩියෝ එක ගිහලා බලමු මොකද්ද මේ වෙබ්සයිට් එක කියලා. අපි යන් එහෙනම් වීඩියෝ එකට. හෙලෝ යාළුවනේ කොහොමද ආරෙත් සාදරයෙන් පිළිගන්න ඔයගලන්ගේ Tech Vibes LK YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගලන්ට ගෙනල්ලා තියෙන වීඩියෝ එක ගැන මම පොඩි හැඳින්වීමක් ඔයගලන්ට වීඩියෝ එක ආරම්භයේදී කිව්වා. ඉතින් ඔයගලන්ට පොඩි මිත්‍යා විශ්වාසයක් තියෙනවා මෙතන. ඉතින් ගොඩක් අය හිතනවා මෙතන ඔයගලන්ගේ ටැක්ස් ටික ශක්තිමත් වුණා කියලා. ඒ කියන්නේ ටැක්ස් ටික හොඳ වුණා කියලා. ඔයගලන්ගේ වීඩියෝ එක grow වෙනවා වැඩි කියලා. ඉතින් ඒක තනිකර බොරුවක්. ඉතින් ඒක 100%ක්ම ඇත්ත නෙමෙයි. ඒක බොරුවක් තනිකරම. ඉතින් මොකද ඔයාගේ ටැක්ස් ටික විතරක් හරි වුණා කියලා වීඩියෝ එක ඔයාගේ උඩට එන්නේ නැහැ YouTube එකේ. ඉතින් ඒකට ඔයගලන්ගේ description, title, thumbnail ඉතින් ඔය ටිකත් හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඔය ටිකත් තිබ්බම තමයි හොඳ ටැක්ස් ටිකකුත් තිබ්බම ඉතින් ඔයගලන්ගේ වීඩියෝ එක අනිවාර්යෙන් උඩට එනවා. ඉතින් අද මම අනිත් දේවල් ගැන කතා කරන්නේ නැහැ. අද මම කතා කරන්නේ ටැක්ස් ගැන. හරි අපි නේ වැඩි කතාන වීඩියෝ එක බලමු මේ ටැක්ස් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මතක් කරන්න පහලින් අතපට subscribe button එක click කරන්න අනිවාර්යෙන්. වීඩියෝ like එක දාන්න අමතක කරන්න. වීඩියෝ ගැන අදහස් පහලින් comment කරන් යන්න. ඉතින් මේ වගේ වැදගත් වෙන ඉතින් මේ ඔයාගේ යාළුවෝ ඉන්නවනේ මේ content create කරන. ඉතින් යාට වැදගත් වෙයි අනිවාර්යෙන් වීඩියෝ එක. අනිවාර්යෙන් පහල share button එක click කරලා share කරන්න අමතක කරන්න එපා. අපි යන් එහෙනම් වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ Google Chrome එක open කරගන්න ඕනේ. ඉතින් Chrome එක open කරගෙන ඔයගොල්ලෝ new tab එකක් අරගෙන මම මෙන්න මේ type කරන විදිහටම ඔයගොල්ලෝ type කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ type box එකේ. ඉතින් මම මෙන්න මේ type කරන විදිහටම ඔයගොල්ලෝ type කරගන්න ඕනේ. ඉතින් මම rapid tax කියලා ඔයගොල්ලෝ මෙන්න විදිහට search කරගන්න ඕනේ මෙන්න මෙතන. හරි ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති rapid tax කියලා තමයි ඔයගොල්ලෝ search කරගන්න ඕනේ. ඉතින් ඒක search කරගෙන ඔයගොල්ලෝ enter දෙන්න ඕනේ. හරි enter දුන්නාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් බලන්න පුළුවන් YouTube Tax Generator and Optimizer කියලා. ඉතින් මෙන්න මේ වගේ උඩින්ම තියෙන වෙබ්සයිට් එක. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. හරි ඉතින් වෙබ්සයිට් එකට ගියපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති බැලුමට මේ ගොඩක් සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඉතින් මහ ලොකු එක වැඩ ගැලේ නැහැ. සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේක ටැක්ස් ජෙනරේට් කරන්න තියෙන්නේ. ඔයගලන්ට පේන මෙතන ටයිප් බොක්ස් එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ ටයිප් බොක්ස් එකේ ඔයගලන්ගේ වීඩියෝ එකේ ටයිටල් එක ටයිප් කරගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට මම දැන් YouTube channel එකක් create කරන විදිහේ වීඩියෝ එකක් කරනවා. ඉතින් මට මේ වීඩියෝ එකට ටැක්ස් ටිකක් හොයාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගලන්ගේ වීඩියෝ එකේ සාරාංශය කියන සරලවම කිව්ව ටයිටල් එක ඔයගොල්ලෝ මෙන්න මෙතන ටයිප් කරගන්න ඕනේ. ඉතින් දැන් මම channel එකක් හදින ඉඳන් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ how to create YouTube channel කියලා තමයි search කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ WhatsApp මොකක් හරි update එකක් ගෙනවා වීඩියෝ එකක් කරනවා කියමුකෝ. එතකොට ඔයගොල්ලෝ මෙතන ගහ ගන්න ඕනේ WhatsApp update එහෙම කියලා. එතකොට ඔයගොල්ලන්ගේ වීඩියෝ එකට අදාළ විදිහට තමයි මෙතන ටයිප් කරගන්න ඕනේ. ඉතින් දැන් මම how to create YouTube channel කියලා ටයිප් කරලා මෙන්න මෙතන search icon එක දෙනවා. හරි දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න අපිට ලස්සන ටෙක්ස්ට් ටිකක් ජෙනරේට් වෙලා දිනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන YouTube මේ AI එක විසින් YouTube එකේ තියෙන හොඳම ටෙක්ස්ට් ටික හොයලා මෙතන අපිට ජෙනරේට් කරලා දෙනවා. හරි දැන් ඔයගොල්ලෝ මේක copy කරන්න ඕනේ. මෙන්න මේ copy text කියන එක click කරගන්න ඕනේ. හරි ටැක්ස් ටික copy කරගත්ත පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ දැන් වීඩියෝ එකට ගිහලා මේ ටික paste කරගන්න තියෙන. ඉතින් මම දැන් මෙන්න මේකේ වීඩියෝ details වලට ගිහිල්ලා මේ text section එකේ control V press කරලා මගේ text ටික ඔයගොල්ලන්ට පේන ඇති මම paste කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති ගොඩක් හොඳ text එකක් අපිට මේක generate කරලා දිනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන අපි ලස්සනට කිසි වැඩක් කරන්න අපිට ගොඩක්ම පොඩි වැඩයි තියෙන මේ text ටික copy කරලා paste කරන්න තියෙන. ඉතින් අපිට ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන වීඩියෝ එක save කරගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න විදිහට තමයි ඔයගොල්ලන්ගේ පහසුවෙන්ම ඔයගොල්ලන්ගේ වීඩියෝ එක grow කරගන්න අවශ්‍ය strong powerful text හොයාගන්න විදිය. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ ඉතින් මෙන්න මේක තමයි අනිවාර්යෙන් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ ක්‍රමය. ඉතින් මේ වෙබ්සයිට් එක 100%ම free ඔයගොල්ලන්ට හම්බෙන්නේ. කිසිම ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ මේ වෙබ්සයිට් එකට. ඉතින් ඕන තරම් ඔයගොල්ලන්ට free මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් guys කොහොමද වීඩියෝ එක? ඉතින් මම හිතනවා අද වීඩියෝ ගොඩක් වැදගත් නැති කියලා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. ඉතින් වීඩියෝ like එකත් අමතක කරන්න එපා. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් පහලින් comment කරන් යන්න ඔයගොල්ලන්ගේ අදහස් මේ ගැන. ඉතින් ඔයගොල්ලන්ගේ මේක වැදගත් වෙන යාළුවෝ ඉන්නවනේ ඔයගොල්ලන්ට share කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.